විදේශ ධර්මදේශනාවකට ගියාට පස්සේ එක තරුණයෙක් මට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ දැන් ටිකක් මේ අපේ ආගමට හොඳ නෑ වගේ නේද කියලා. මං ඇහුවා ඇයි? නෑ කෙනිහිලි වැඩි නේද කියලා. මං ඇහුවා කාගෙන්? නෑ ටිකක් ආණ්ඩුවත් එච්චර බර නෑ වගේ නේද කියලා. මං ඇහුවා මෙච්චර කාලයක් මේ රට පාලනය කරේ කවුද? අය මොකෝ මේ අන්‍යාගමික අම්මලා තාත්තලා පින්නතුන් මේක පාලනය කරේ නෑනේ. ඊට පස්සේ කිව්වා නෑ හාමුදුරනේ බලන්නකො උතුරු නැගෙන හිර ගත්තත් සේරම අපේ පුරාවිද්‍යා නටබුන් සේරම නැති වෙනවනේ විනාශ වෙනවනේ කියලා. මට කියනවා කලින් ඔහොම නෑලු. මෙච්චර කාලයක් කවුද මේක පාලනය කරේ? නේ එහෙම මේ සිංහල බෞද්ධ පාලකවනේ පාලනය කරේ. ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න මේකට හරි ගියාද වැරදුනාද කියලා. නේ එන්ඩෙන් කොතනින් හරි. ඒ නිසා කිසිම හේතුවක් මත අර මේ ධර්මය ආරක්ෂා කරන එක සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තීරණය කරන එක ජනාධිපතිතුමනි රජයට ජනාධිපතිතුමාට පාලන තන්ත්‍රයට තීරණය කරන්න බෑ. සම්බුද්ධ ශාසනයේ පැවැත්ම නේ අපූර්වට හෙට බැලියකින් මේක මුස්ලිම් පින්නතුන් ඇවිල්ලා දන් දෙනවා. හෙට අපේ දවල් සිංහල අම්මලා තාත්තලා දන් දෙනවා. එතකොට කතෝලික දරුවෝ දන්සල් දෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට ඔය කවුරුත් එකඟයි. උන්වහන්සේගේ දේශනාවට ඔය කවුරුත් හරි කැමති. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න ආගමේ දහමේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන් ධර්මයේ විසින් සදාකල් සුරක්ෂිත කරන්න ඇති ඒකේ කිසිදු සැකයක් නැහැ.